11 වෙනිදා. 8 වෙනිදා ප්‍රෝග්‍රෑම් එකකදී මම කියනවා 8 වෙනිදා ඔයගොල්ලොත් මේ ලයිව් එක නෙමෙයි රෙකෝඩින් එකක් තිබ්බා ධනුස් වීලොග් එකේ. ඒකේ මම කියනවා මේ වැස්ස ගැන ගොඩක් දේවල්. වැඩේ තියෙන්නේ ඒක දාන්නේ කවද්ද කියලා නම් මම දන්නේ නැහැ. කොහොම වුණත් අද කියන්න ගොඩක් දේවල් තියෙනවා. කවුරු හරි ඩෝබියෙක් රෙඩි නැන්ද කෙනෙක් ඊළඟට රෙඩි අංකල් කෙනෙක් එහෙම නැත්නම් කීච පීචන් කෙනෙක් කියන්න එපා. ඕක කලින් කියන්න තිබ්බනේ කියලා වල. මට මතකයි මේ ළඟදී දානවා එක්කෙනෙක් අර පායන දවස්වල මම වැස්ස ගැන කිව්වනේ කෝ වැස්ස ඔබ කියන්නේ පචනේ කෝ වැස්ස නෑනේ කියලා. දැන් ඒක මේ දවස්වල දානවා කමෙන්ට් කෝ පෑවිල්ල ඔබ කිව්ව නියෝගේ නෑනේ කියලා. අම්මු ගොන් ඉතින් කතා දෙකක් නෑ. අම්මු මීහරකා මොකද වෙන එක වෙනකොට ඒක ගැන කතා කරන්නේ එයාම කලින් දවසක දාලා තිබ්බා මේ මෙච්චර මේ පොල් ගස් උඩින් වතුර ගියා. කෝ උඹ කිව්වනේ පොල් ගස් උඩින් වතුර යනවා කියලා ගියේ නෑනේ කියලා. දැන් මේ දැන් වෙන දේ අනිත් අය කාලුගුණේ දැන් කිව්වට මම අද ඇවිල්ලා මේක කියනකොට මේක ගැන මම දෙසැම්බර් 1 වෙනිදා ප්‍රෝග්‍රෑම් එක කියලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා බලත හැකි අද ගැන. මම ඒක කියනවා දිට්ව අමතක වෙන්න කලින් ඊළඟ විනාශයට ලෑස්ති වෙන්න කියලා. ඒ වගේම මම මාර්තු පෙබරවාරි ඉඳලා මැයි 15 වෙනිදා ගැන කතා කරමින් පවතිනවා. ඉතින් දැන් මම කියනවා 13 වෙනිදා ගැන. 13 වෙනිදාෙන් පටන් ගන්න අනාගතය ගැන දැන් මම මේ කතා කරන්නේ. විශේෂයෙන්ම අපි ලස්සන පාදචාරිකාවක් තිබ්බා. ඒ පාදචාරිකාව දඹුල්ල අනුරාධපුරය දඹුල්ල මාතලේ මහනුවර හරහා කැලණියට කැලණියෙන් කොළඹට ආවා මතක ඇති. මාතලේ මහනුවර කෑගල්ල කොළඹ කියන ප්‍රදේශ විශේෂයෙන්ම මේ කාලයේදී කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම නුවර එළිය බදුල්ල ප්‍රදේශ ගැන අවධානයෙන් කටයුතු කරන්න වේවි. අමතක කරන්න එපා කලාවැව වැව් බැම්ම කඩා යාමට නියමිතයි. කලාවැවේ වැව් බැම්ම කඩා වැටීමට නියමිතයි. කලාවැවේ වැව් බැම්ම කඩා වැටීමට නියමිතව තියෙනවා. ඒ වගේම කලාවැවේ වැව් බැම්ම ඒ වගේම කැලණි ගඟ ආශ්‍රිතව දරුණු අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට නියමිතව තියෙනවා. කැලණි ගඟ ආශ්‍රිතව දරුණු අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට නියමිතව තියෙනවා. කැලණි ගඟ ආශ්‍රිත දරුණු අනතුරු ඇඟවීමක් කරන්න සිද්ධ වෙනවා. කඩුගන්නාව ආශ්‍රිත ප්‍රදේශයේ නායායාමක් සඳහා සූදානම් වීමට සිද්ධ වෙනවා. කඩුගන්නාව ආශ්‍රිත ප්‍රදේශයේ නායායාමක් ආශ්‍රිත සූදානම් වීමට සිද්ධ වෙනවා. කඩුගන්නාව ආශ්‍රිතව නායායාමකට සූදානම් වීමට නියමිතව තියෙනවා. නුවර එළියේ නායායම් කිහිපයක් වීමට නියමිතව තියෙනවා. නුවර එළිය නායායම් කිහිපයක් වීමට නියමිතව තියෙනවා. මාතලේ නායායම් වගේම ගිලා බැසීම් කිහිපයකුත් අපිට දකින්න ලැබේවි. මාතලේ නායායම් වගේම ගිලා බැසීම් කිහිපයකුත් අපිට දකින්න ලැබේවි. මාතලේ නායායම් වගේම ගිලා බැසීම් කිහිපයකුත් අපිට දකින්න ලැබේවි. බදුල්ල පාසලක් ආශ්‍රිතව පාසලක අනතුරුදායක තත්ත්වයක් කට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බදුල්ල පාසලක් ආශ්‍රිත ප්‍රදේශයක් පාසලක
අනතුරුදායක තත්යකට මුහුණ දීමට සිද්ධ වෙනවා. බදුල්ලේ ආශ්‍රිතව යම් අනතුරුදායක තත්යකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කෑගල්ලේ හොඳ කාලයක් නේ. ආධාර එහෙම ගන්න පුළුවන් කමක් ලැබෙනවා. හොඳයි. ගොඩක් අයට දවස් කිහිපයක් නිකන් කන්න ලැබෙන කාලයක් උදා වෙන්න නියමිතව තියෙනවා. මේ අද කියන ඒවා නෙමෙයි. දෙසැම්බර් 1 වෙනිදා කියපුවා. ඒ වගේම ජනවාරි මාසේ කියපුවා. මේ ටික දැන් සාරාංශයක් විදියට ඔක්කොම ටික කියන්න නියමිතව තියෙන්නේ. පීඩන අවපාතයක් ඇතිවීමට නියමිත වෙනවා. පීඩන අවපාත එකක් නෙමෙයි, පීඩන අවපාත දෙකක් ඇතිවීමට නියමිතව තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ එක පීඩන අවපාතයක් විතරයි. අපි බලාපොරොත්තු වෙන්නේ එක පීඩන අවපාතයක් විතරයි. හැබැයි පීඩන අවපාත දෙකක් හට ගැනීමට නියමිතව තියෙනවා. පීඩන අවපාත දෙකක් හට ගැනීමට නියමිතව තියෙනවා. වර්ෂාපතනය 235ත් 270ත් අතර වැහි වැටෙන ප්‍රදේශ අපිට දැක ගන්න ලැබේවි. වර්ෂාපතන 235ත් 270ත් අතර වැහි වැටෙන ප්‍රදේශ වගේම වර්ෂාපතන 275 200 අතර වැහි වැටෙන ප්‍රදේශ දැක ගන්න ලැබේවි. ඒ වගේම අකුණු අනතුරු කිහිපයක් අපිට අහන්න ලැබෙන කාලයක්. අකුණු අනතුරු කිහිපයක් අහන්න ලැබේවි. අකුණු අනතුරු කිහිපයක් අපිට දැක ගන්න ලැබේවි. ගම්පහ ප්‍රදේශයේ විශේෂයෙන්ම අකුණු අනතුරු නිසා ගෙයක් ගිනි ගැනීමකට කටයුතු සැලසෙන්න පුළුවන්. ගයක් හෝ ගොඩනැගිල්ලක් ගම්පහ ප්‍රදේශයේ අකුණු අනතුරක් නිසා ගයක් හෝ ගොඩනැගිල්ලක් ගිනි ගැනීමට නියමිතව තියෙනවා. ගම්පහ ප්‍රදේශයේ ගයක් හෝ ගොඩනැගිල්ලක් අනතුරටපත් වීමට ගිනි ගැනීමට නියමිතව තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ යම් ආපදා තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. කළුතර දිස්ත්‍රික්කයේ නායම් කිහිපයක් පවුලක් නායමකට යටවීමට නියමිතව තියෙනවා. පවුලක් නායමකට යටවීමට නියමිතව තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ නායමක් නිසා පවුලක් අනතුරටපත් වීමට නියමිතව තියෙනවා. මාතරෙන් මුහුදු යන කිහිප දෙනෙක් අතුරුදහන් වීමට නියමිතව තියෙනවා. මාතරෙන් ගාල්ලද මාතරට මාතර වෙන්න ඕනේ. ගාල්ල හෝ මාතර මුහුදු යන පිරිසක් අතුරුදහන් වීමට නියමිතව තියෙනවා. මුහුදු යන පිරිසක් අතුරුදහන් වීමට නියමිතව තියෙනවා. ත්‍රිකුණාමලය ආශ්‍රිතව මොකක් හෝ ගොඩ ගහන්න නියමිතව තියෙනවා. ත්‍රිකුණාමලය ආශ්‍රිතව මොකක් හෝ ගොඩ ගැසීමට නියමිතව තියෙනවා. ගොඩ බිමට ගොඩ ගහන්න යම් වස්තුවක් නැවත්ද මන්දා මොකක් හරි ත්‍රිකුණාමලය ආශ්‍රිතව ගොඩ ගැසීමකට නියමිතව තියෙනවා. අනුරාධපුරය යට වෙන්න නියමිතව තියෙනවා. අනුරාධපුරය යටවීමට නියමිතව තියෙනවා. අනුරාධපුරය යටවීමට නියමිතව තියෙනවා. ඒ වගේම පොළොන්නරුව වගාව විනාශ වීමට නියමිතව තියෙනවා. පොළොන්නරුව ආශ්‍රිත වගාවට විශාල හානියක් වීමට නියමිතව තියෙනවා. කොළඹ ගම්පහ කළුතර ගාල්ල රත්නපුරේ නුවරඑළිය කෑගල්ල මහනුවර මාතලේ අනුරාධපුරය සහ කුරුණෑගල දැඩි හානි වලට මුහුණ දෙන්න සිද්ධ වෙන දිස්ත්‍රික්ක විදිහට ගන්න පුළුවන් කමක් තියෙනවා. දැඩි ඒ වගේම බදුල්ල නුවරඑළිය ප්‍රදේශත් විශාල හානි වලට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රදේශ විදිහට අපිට දකින්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ වගේම ආරක්ෂක අංශ සමග ඇතිවන ගැටුමකදී කීප දෙනෙක් මිය යාමට නියමිතව තියෙනවා. රෝහල්ගත වී මිය යාම වලට නියමිතව තියෙනවා. ආරක්ෂක අංශ සමග ඇතිවන ගැටුමකින් කීප දෙනෙක් මිය යාම වගේම රෝහල්ගත වීම වලට නියමිතව තියෙනවා. 15 වෙනිදාන් පස්සේ විශේෂයෙන්ම 22 වෙනිදා අවධානයෙන් කටයුතු කරන්න සිද්ධ වෙන දින 22 27 ටිකක් කල්පනාවෙන් කටයුතු කරන්න සිද්ධ වෙන දවස් කිහිපයක් බවට පරිවර්තනය වෙවි. ඒ වගේම රටේ නායකයෙක් රෝහල්ගත වීමට නියමිතව තියෙනවා. පපුව අල්ලගෙන රෝහල්ගත වෙන්න නියමිතව තියෙනවා. රටේ නායකයෙක් රෝහල්ගත වීමට නියමිතව තියෙනවා. ආණ්ඩුවට විරුද්ධ බරපතල තත්ත්වයක් රට තුල උත්සන්න වීමට නියමිතව තියෙනවා. පක්ෂ කාර්යාලයක් වටලෑමට නියමිතව තියෙනවා. පක්ෂ කාර්යාලයක්
වැටලෑමට නියමිතව තියෙනවා. පක්ෂ කාර්යාලයක් වටලෑමට නියමිතව තියෙනවා. නායකයෙක් ඉන්න ස්ථානයක් ජනතා අත්පත් කර ගැනීමකට නියමිතව තියෙනවා. නායකයෙක් ඉන්න ස්ථානයක් ජනතාව අත්පත් කර ගැනීමට නියමිතව තියෙනවා. රටේ තැන් කිහිපයක ගිනි ගැනීම, පහර දීම් වගේම වාහන ගිනි තැබීම් අපිට දකින්න ලැබේවි. රටේ තැන් කිහිපයකම ගිනි ගැනීම, පහර දීම් වගේම වාහන කිහිපයක් ගිනි ගැනීමුත් අපිට දකින්න ලැබේවි. අයෙක් ගිනි තබා ගැනීමකුත්, අයෙක් ගිනි ගන් තබා ගැනීමකුත්, අයෙක් ගිනි තබා ගැනීමකුත් අපිට අහන්න ලැබේවි. තව සතියක් යනකොට ඒකත් සියදි විනාශ ගැනීමක් කියාවි. සතියක් එකමාරක් යනකොට තව කෙනෙක් ගිනි තබා ගැනීමක්, ඒකත් සියදි විනාශ ගැනීමක් කියලා කියන්න නියමිතව තියෙනවා. ඒකත් සියදි විනාශ ගැනීමක් කියලා කීමට නියමිතව තියෙනවා. දැන් මම මේක ගුවින්ද ගිනි තියාගන්නේ නැතුව වහ බීලා මැරෙන්නත් බැරි නෑ කිව්වට පස්සේ කොහොම වුණත් තවත් සියදි විනාශ ගැනීමක්, සැකකටයුතු සියදි විනාශ ගැනීමක්, සැකකටයුතු සියදි විනාශ ගැනීමක් වීමට නියමිතව තියෙනවා. තව එකක් තියෙනවා. මන්ත්‍රීවරයෙකුත් සියදි විනාශ ගැනීමට නියමිතව තියෙනවා. දේශපාලකනේ නියැලෙන මන්ත්‍රීවරයෙකුත් සියදි විනාශ ගැනීමට නියමිතව තියෙනවා. මන්ත්‍රීවරයෙකුත් සියදි විනාශ ගැනීමට නියමිතව තියෙනවා. මන්ත්‍රීවරයෙකුත් සියදි විනාශ